මම ඉස්සර කුරුණෑගල පන්ති ගියේ මේ ෆිසික්ස් වලට නිමල් හිටියාරච්චි කියලා සර් කෙනෙක් ගියේ. සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහා වාඩි වෙනකොට මේ වගේ ලොකු හෝල් එකක්. මෙහෙම සර්ට මූණලා පේලි දෙකක් තිබ්බා මෙහෙම. ඒ කියන්නේ මෙහෙම පේලියයි මෙහෙම පේලියයි. සර්ට මූණලා මෙන්න මේ පැත්තේ හරස් අතර පේලි වගේක් තිබ්බා. පන්ති ඊඩ පාවිච්චි කරන්නේ. දැන් මේ ළමයි ඔක්කොම මූණලානේ ඉන්නේ. ඔය ඩෙස් මේ පැත්තට තිබ්බා කියලා හිතන්නකො කොහොම හරස් අතර. ඔහොම තමයි තිබ්බේ. ඔය පොලිමේ වාඩි වෙනවා ඇවිල්ලා ගෑනු ළමයි කරේ. ඊට පස්සේ අපේ කොල්ලන්ගේ පොඩි යෝගට තිබ්බා නිකන් පොඩි සංඥා අණුවක් විදිහට ක්‍රියා කළා එයා. අපේ උන්ගේ තිබ්බ පොඩි ලයින් එකක් දැන් බලනවා ලස්සන කෙල්ලෙක් වාඩි වෙනවා. මට ඇත්තට මේ ළමයිගේ ලස්සනක් ලොකට පෙවුන්නේ නැහැ ඒ කාලේ. නැත්නම් අපේ උන් කියන හින්දාම පස්සේ මට මේ කෙල්ල ලස්සනට පේන්න ගත්තා කියන්නේ. ඉරිදා පන්තියේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟ සතිවල දැන් මම පන්ති යන්නේ වැඩිපුර දැන් මේ ළමයා ඊ කියලා හිතාගේ. මේ ෆස්ට් ෂයි එකේ මේක සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ඔන්න ෆස්ට් ෂයි එකේ මම කරලා තියෙන වැඩ පේනවා. එතකොට මේ දැන් ලස්සනටත් පේනවා. මම දැන් කොහොමම ගිහලා සති 6ක් 7ක් ගියා. දැන් අපේ උන් අතර මතයක් හදුනා නෑ මේක දැන් අපිට අයිති නෑ මූට තමයි අයිති වයි එකක් ආවා. මලිය දේශෙත් ඇකිටි. ඊට පස්සේ මමත් දැන් අරුන්ට පොඩි සත්තමක් දැම්මම කවුරුත් බලන්නේ ඊට පස්සේ මම ඉඳලා දවසක් ටැප් එක ළඟදී මම නිකමට කතා කළා. මම ටැප් එක ළඟ ඉඳන් ඉඳලාම තමයි මම වැඩේ කළේ. හරි කතා කරලා නම අහගත්තා. නම කියන්නේ කොහෙද කියලා ගත්තා. කොහෙද කියලා කොහම කෑගල්ලේ කිව්වා. ඔය තමයි මගේ හිතට කෑගල්ල කියන එක මුලින්ම රිංගුව දවස. ඊට පස්සේ තව දවස් දෙකක් තුනක් කොහොම ඉතින් ඉඳලා දැන් සමහර දවස් වලට මේ එයා යන්නෙත් මේ අපේ පෝලිං ළඟ ඉඳන් මම පෝලිමේ කෙළවර තමයි වාඩි වෙන්නේ. දැන් මෙයා යනවා ඊට පස්සේ ටැප් එක ළඟදී මට අමතකුණා කියන්න ඉතින් එතනින් ඇහුවේ කොහෙද කියලා විතරයි. අහලා මම අතින් ආයෙ වාඩි වුණා. වාඩිලා දැන් මම ඉන්ටර්වල් එකට පස්සේ එතනින් එනකොට මම ෂේප් එකේම වැරලා වගේ නම් මොකද කියලා හෙව්වා. එතන නම කීවේ. නම කියාගෙන ගියා. ඉතින් කෙල්ලට තේරෙන්නේ නැති මු ඉතින් මේ පැණියා තමයි කියලා. ඊට පස්සේ මම එහෙම බය නෑ කතා කරන්නේ. බය නැතුව කතා කරනවා. ඊළඟ දවසේ මම තීරණය කළා රයිට්. තව ටිකක් විස්තර කතා කරන්න ඕනේ. කුරුණෑගල ඉම්පීරියල් කියලා මේ හෝල් එකක් තියෙනවා.